චිකන් ටික එයාර් ෆ්‍රයි කරගන්න මගේ කිචන් එකේ එයාර් ෆ්‍රයි එකකට ඉඩ නැහැ. අපි චිකන් ටික මයික්‍රෝවේව් oven එකේ එයාර් ෆ්‍රයි කරගමුද? දැන් ඔයාලා බලනවා ඇති මම කොහොමද මයික්‍රෝවේව් oven එකේ චිකන් එයාර් ෆ්‍රයි කරන්න කියලා. අපි චිකන් ටික හදන ගමන් මේකේ ෆීචර්ස් බලමු. මේ තියෙන්නේ green LED display එකත් එක්ක digital control panel එක මේක use කරන්න super easy. look එක නම් clean and modern. turntable glass tray එක, air fryer basket එක, spacious stainless steel cavity මේ සේරම තියෙනවා. air fryer tray එක මේක තියෙන්නේ 28 litre model එකේ. අපේ chicken ටික හොඳට marinate වෙනකම් මම ඔයාලට Texonic 20 litre microwave oven එක ගැන කියන්නම්. මේ තියෙන්නේ 20 litre microwave oven එක. ඔයාලට ගෙදර air fryer එකක් තියෙනවා නම් කෙලින්ම මේ oven එකට යන්න පුළුවන්. මේ 20 litre digital microwave oven එකේ watt 700ක microwave output එකක් තියෙනවා. watt 800ක grill power එකක්, 10 minutes microwave power levels, 99 minutes timer, millimeter 255ක glass tray එකකුත් තියෙනවා. අපි දැන් බලමු chicken ටික air fry කරගන්නේ කොහොමද කියලා. කෙලින්ම මේ වීදුරු tray එක උඩින් මෙන්න මේක මෙහෙම උඩින් තියාගන්න. මේක air fry වෙනකොට මේකේ තියෙන oil ඔක්කොම මෙන්න මේ tray එකට එනවා. එතකොට ඔයාලට මේ tray එක clean කරන්න පුළුවන්. අපි දැන් මේකේ air fry එක ඔබමු. මෙතනින් අපිට පුළුවන් heat එක control කරන්න. හරි ඊට පස්සේ ඔයාලට තියෙන මෙහෙම air fryer button එක press කරලා මේකේ තියෙන meat option එක click කරන්න. ඔයා ළඟ තියෙන මස් වර්ගයේ ග්‍රෑම් ගාන මෙතනින් සිලෙක්ට් කරගන්න. මගේ චිකන් එක නම් හැදිලා ඉවරයි. මේක රීහීට් කරන්න, ග්‍රිල් කරන්න, ක්‍රිස්පි ෆුඩ්ස් වලට මේ oven එක මට නම් මාර යූස්ෆුල්. මේ air fryer tray එක කොයිම වෙලාවකවත් ඔයා microwave oven එක යූස් කරනකොට පාවිච්චි කරන්න එපා. ඒක මේ air fryer tray එකේ ගහලා තියෙනවා.